Hi friends, අදත් පිළිගන්නවා ආලෝකයට YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකකට 15 Pro Max එකට පස්සේ අපිට ආයි පොඩි මල්ලි කෙනෙක් හම්බුණා. මේ ඉන්නේ 16 Pro එක. දැන් Apple ලගේ තියෙන latest device එක තමයි මේක. ඉතින් අද අපි මේ ෆෝන් එක ගැන කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Oh my god! Wow! හරි මේ ෆෝන් එකේ built and design එක ගැන කතා කරොත් අපිට මේ ෆෝන් එක glass sandwich ෆෝන් එකක් විදිහට බලා ගන්න පුළුවන්. glass sandwich ෆෝන් එකක් කියන්නේ සාමාන්‍යයෙන් මේකේ back එකයි front එකයි glass මැද frame එක මොකක් හරි material එකක්. සාමාන්‍යයෙන් අපිට මේකේ titanium බලා ගන්න පුළුවන් වෙන්නේ Apple ලා ෆෝන් වලට titanium අලුතෙන් එන ෆෝන් වලට ඒගොල්ලෝ titanium material එක පාවිච්චි කරන හින්දා ඒ වුණාට අපිට බලා ගන්න පුළුවන් වුණා 17 Pro series එකට ඒගොල්ලෝ titanium අයින් කරනවා කියලා කතාවක් යනවා. අපි ඒක ඉස්සරහට බලමු. ඒ වගේම මේ ෆෝන් එක අපිට IP68 board and dust resistant පාසුකම් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ Apple කියන විදිහට මේ grade 5 titanium වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඒ වුණාට ඔයගොල්ලෝ මේ ෆෝන් එක පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම back cover එකක් දාලා tempered එකක් ගහලා පාවිච්චි කරන්න. මේ ෆෝන් එකේ නම් මෙතන protection glass දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ෆෝන් එකක් ගන්න ලොකු price එකකට ඒ හින්දා අපි මේ ෆෝන් එකට back cover එකක් පාවිච්චි කරද්දී tempered glass එකක් ගහද්දී ඒවත් අපි ඒ මට්ටමෙන්ම කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ ෆෝන් එක ලක්ෂ ගණනක් දීලා අරගෙන මේකට 250 back cover එකක් දැම්මොත් එතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ back cover වල මේවා material එකම හීරෙන්න බලනවා. එතකොට ඊටත් වඩා ප්‍රශ්න. ඒ හින්දා ඔයගොල්ලෝ ලොකු ෆෝන් එකක් ගත්තී ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම හොඳ දේවල් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් tempered එකක් ගත්තී හොඳ tempered එකක් ගන්න ඕනේ. back cover එකක් ගත්තී back cover ඉඳන් හොඳ back cover එකක් දාන්න ඕනේ. ඒ හින්දා ඔයගොල්ලෝ මේ ෆෝන් එකක් ගන්නවා නම් ඒ වගේනත් සැලකිලිමත් වෙන්න. හරි අපි දැන් මේ ෆෝන් එකේ තවත් හොඳම පාර්ට් එකක් වෙන ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. සාමාන්‍යයෙන් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් LTPO Super Retina XDR OLED 120Hz refresh rate එකක් තියෙන ඩිස්ප්ලේ එකක්. Brother, brother. ඒ වගේම සාමාන්‍යයෙන් Apple ලාට සුපුරුදු විදියට මේකට HDR10 support කරනවා, Dolby Vision තියෙනවා, 100 nits වගේක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි අපිට මේක 1 nits වෙනකන් අගේ අඩු කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ගොඩක් ෆෝන් වල බලා ගන්න බෑ. ඒ වගේම තද හිව් එළියක ගියා වුණත් අපිට මේකෙන් හොඳම ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැහැදිලි රූප බලා ගන්න පුළුවන්. ඒ වගේම රෑට අපි කළුවර වෙලාවක ෆෝන් එක පාවිච්චි කරද්දී 1 nits වෙනකන් අඩු කරන්න පුළුවන් හින්දා එතනත් අපේ ඇස් වලට අමාරුවක් වෙන්නේ නැති විදියට මේකේ ඩිස්ප්ලේ එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා මේකේ ඩිස්ප්ලේ එකට මට 10න් 10ම දෙන්න පුළුවන්. මේ ෆෝන් එක රිලීස් වෙන්නේ iOS 18 එක්ක. ඒ වගේම අපිට දැන් මේ ෆෝන් එකේ latest iOS version එක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තව අවුරුදු 6කටවත් මේකට අප්ඩේට් වෙනවා අනිවාර්යෙන්. මොකද අපි දන්නවා XS එකටත් මේ ළඟදී වෙනකම්ම අප්ඩේට් ආවා. දැන් එන අප්ඩේට් එක එන්නේ නැහැ. ඒකට iOS 19 එන්නේ නැති වුණාට 18 ඉඳන් ආවා XS එකටත්. ඒ හින්දා මේක දැන්ට තියෙන latest ෆෝන් එක තව අවුරුදු 6කටවත් මේකේ අප්ඩේට් බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ වගේම මේ ෆෝන් එකේ chipset එක ගැන කතා කරොත් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් A18 Pro කියන chipset එක. සාමාන්‍යයෙන් මේ chipset එක තමයි දැන් Apple ලගේ තියෙන හොඳම chipset එක. අපි දන්නවා Snapdragon chipset දැන් Apple ලට ගේමක් දෙන්න හිටියට ඒ කාලේ කියන්නේ 2021 2020 වගේ Apple chipset වලට අහල පහල කරවත් දෙන්න බෑ. සාමාන්‍යයෙන් 2021 ආව Android ෆෝන් එකට වඩා 2020 ආව Apple ලගේ chipset එකේ benchmark එක ඉදම්ම වැඩි. සාමාන්‍යයෙන් ඉස්සර Android ෆෑන්ලා තරක කරන්නේ නැති දත් තමයි benchmark එක. සාමාන්‍යයෙන් මම කලින් වීඩියෝ වලත් කියලා දිනවා ඒගොල්ලෝගෙන් ඇහුවම කියනවා කවදාකවත් benchmark බලන් ෆෝන් ගන්න නැහැ කියලා. ඒ වුණාට Apple ලට වඩා දැන් Samsung ෆෝන් වල benchmark එක වැඩි. ඒ වුණාට මේ ෆෝන් එකේ දැන්ට iOS 17 එකට රිලීස් වෙන්න තව චූටි කාලයක් තියෙන්නේ. ඒ වුණාට මේ ෆෝන් එකේ හොඳම performance ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගේම් ගහන කෙනෙක් නම් PUBG වගේ high setting දාලා සෙල්ලම් කරන්න පුළුවන්. Genshin Impact වගේ කිසිම ප්‍රශ්නයක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් high setting වලින් ඔයගොල්ලන්ට උපරිම මට්ටමේ මේවයි සෙල්ලම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆෝන් එක රත් වෙනවා. රත් වෙන හින්දා frame drop වෙන ඒවා කිසිම දෙයක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. Nice. ෆෝන් එක පට්ටම ස්මූත්. හැම ඇප්ලිකේෂන් එකක්ම මාරි ස්මූත් විදියට රන් වෙනවා. එහෙම ඩවුන්ලෝඩ් එකක් යන්න කිසිම දෙයක් නැහැ. ඒ වුණාට මට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් එක අඩුපාඩුවක් තිබ්බා. ෆෝන් එකේ කැමරා ඇප්ලිකේෂන් එක ඔන් කරලා දැන් සිනමැටික් වල ඉඳන් සාමාන්‍ය වීඩියෝස් වලට ස්විච් එකදී සාමාන්‍යයෙන් අපි ඒක ටිකක් වෙලා පාවිච්චි කරලා ස්විච් එකදී පොඩි ලැග් එකක් බලා ගන්න පුළුවන් වුණා.
සාමාන්‍යයෙන් මේ මට මේ ෆෝන් එක රිවිව් කරන්න දුන්න මල්ලි මේ ෆෝන් එක කරන් තාම දවස් 3ක්වත් නැහැ ඒ වුණත් මට ලැග් එක බලා ගන්න පුළුවන් වුණා මම බැලුවා ෆෝන් එකේ ප්‍රශ්නයක් නැද්ද කියලා එහෙම ප්‍රශ්නකුත් නැහැ මම හිතන්නේ මේක අප්ඩේට් වල ප්‍රශ්නයක්ද දන්නෙත් නැහැ ඔයගොල්ලන්ටත් 16 Pro එකක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලන්ටත් මේ ප්‍රශ්නේ ආව නම් ඒ වගේම ෆෝන් එකේ පෝර්ට්‍රේට් වීඩියෝස් ගද්දිත් මේක බලා ගන්න පුළුවන් වුණා සාමාන්‍යයෙන් පෝර්ට්‍රේට් වෙන්නේ හරියට වීඩියෝස් වල නැති වුණත් සාමාන්‍යයෙන් ෆොටෝස් ගද්දි ඒ කියන්නේ ෆොටෝ එක ගහන්න කලින් අපි පෝර්ට්‍රේට් ෆොටෝ එකක් ගද්දි සාමාන්‍යයෙන් අපිට පෙන්වන්නේ නැහැ ෆෝන් එක හරියටම පෝර්ට්‍රේට් වෙනවා කියලා සමහර තැන්වල පොඩි ප්‍රශ්න තියෙනවා ඒ වුණාට ෆෝන් එකෙන් ෆොටෝ එක ගැහුවට පස්සේ අපිට ඒක ලස්සනට බලා ගන්න පුළුවන් වුණාට ෆෝන් එකෙන් අපි ඩිස්ප්ලේ එකෙන් බලද්දි ඒක හරියට පෙන්වන්නේ නැහැ එතකොට ෆොටෝ එක ගහන්න පොඩ්ඩක් විතර අදිමදි වෙන ගතියක් තියෙනවා ඒ කියන්නේ අපි වෙන ඇන්ගල් එකක් හොයනවා ඒ වුණාට සාමාන්‍යයෙන් මම එහෙම කියලා ෆොටෝ එක ගැහුවට පස්සේ මේකේ අපිට ඒ කියන්නේ හොඳම මට්ටමේ ෆොටෝස් බලා ගන්න පුළුවන් වුණාට අර මම කලින් කිව්වා වගේ ෆෝන් එක normally මෙහෙම ફોකස් කරලා ෆොටෝ එක ගද්දී අපිට අර පෝර්ට්‍රේට් වල පොඩි ප්‍රශ්න බලා ගන්න පුළුවන් වෙනවා වෙන්න පුළුවන් දේවල් අසීමිතයි වෙන හරිද get your shit together හරි අපි දැන් ගොඩක්ම කට්ටිය කැමති පාර්ට් එකක් වෙන මේ ෆෝන් එකේ කැමරාව ගැන කතා කරමු සාමාන්‍යයෙන් මේ ෆෝන් එකේ කැමරාව කියන්නේ දැන්ට Apple ලගේ දෙවනියට හොඳම ෆෝන් එක මේකනේ සාමාන්‍යයෙන් මේකට වඩා උඩින් තියෙන්නේ 16 Pro Max එක මම කලිනුත් කිව්වා වගේ එකයි මේකයි 95%ක්ම දේවල් සමානයි සාමාන්‍යයෙන් පුංචි දේවල් සාමාන්‍යයෙන් software පැත්තෙන් වගේ ගත්තත් පුංචි දේවල් තමයි වෙනස් වෙන්නේ අපි මේ ෆෝන් එකේ කැම් එක ගැන කතා කරොත් අපිට මෙන්න මෙතන උඩින්ම මේ මෙතන තියෙන්නේ ෆෝන් එකේ මේ උඩින්ම බලා ගන්න පුළුවන් අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එක මේ යටින් බලා ගන්න පුළුවන් 48 මේන් ලෙන්ස් එක ඒ වගේ මේ පැත්තෙන් තියෙන්නේ 5x ටෙලිෆොටෝ ලෙන්ස් එකක් ඔප්ටිකල් zoom කරන්න පුළුවන් 5x ටෙලිෆොටෝ ලෙන්ස් එකක් තමයි මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම selfie cam එකට ගියොත් 12 megapixel selfie cam එකක් බලා ගන්න පුළුවන් f1.9 wide lens එකක් විදියට සාමාන්‍යයෙන් මේ ෆෝන් එකේ දැනට ගන්න තියෙන මම කලින් කිව්වා වගේ හොඳම ෆොටෝස් ගන්න පුළුවන් මම ඔයගොල්ලන්ට ෆොටෝ සැම්පල් ටිකක් දාන්නම් ඔයගොල්ලන්ට ඒවා ටික දැන් බලා ගන්න පුළුවන් හරි මේ ෆෝන් එකේ ෆ්ලෑෂර් එකේ තියෙන ෆුල් පාර්ට් එකක් පෙන්වන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් ෆ්ලෑෂර් එක ඔන් කරලා සාමාන්‍යයෙන් අපිට මේක 12 Pro Max එකේ බලා ගන්න බෑ ඔයගොල්ලන්ට පේනවත් ඇති 12 Pro Max එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් අපිට මේකේ එළිය මොකක් හරි එකට ફોකස් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට පේන ඇති ඔයගොල්ලන්ට වීඩියෝ එකට එළිය අඩු වැඩි වෙන එකයි මේක නෙමෙයි මම කියන්නේ ඒ කියන්නේ ඔයගොල්ලන්ට මෙතනින් පේන ඇති එළිය මොකක් හරි ලේසර් එකක් වගේ වන්න පුළුවන් එකකුයි අර ඇඩ් කරන්න පුළුවන් එකකුයි දෙකක් තියෙනවා ඒක මට 12 Pro Max එකේ බලා ගන්න පුළුවන් වුණේ නෑ සාමාන්‍යයෙන් 15 Pro එකත් එක්ක ගද්දී මේකේ වෙනස් වෙන පාර්ට් එකකට තියෙන්නේ මෙන්න මෙතන කැමරා බටන් එක සාමාන්‍යයෙන් කැමරා බටන් එක ඇරෙන්න අනිත් ඔක්කොම සේම් සමහරවිට මෙතන මේ ඇක්ෂන් බටන් එකත් 15 Pro එකේ බලා ගන්න පුළුවන් ඒ වගේම අපිට මේ ෆෝන් එකේ Type C port එක බලා ගන්න පුළුවන් හරි අපි දැන් මේ ෆෝන් එකේ බැටරි හෙල්ත් එක ගැන කතා කරොත් සමහර කලිනුත් කියනවා වගේ Apple ලා සාමාන්‍යයෙන් බැටරිය කැඩිච්චගයක් දාන්නේ මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ 3582ක බැටරියක් සාමාන්‍යයෙන් අනිත් කම්පැනි මොකක් හරි ફોකස් එකක් තියාගෙන යන්නේ මිලියම්පියර් 5000ක බැටරියක් දාන්න ඕනේ 4500ක බැටරියක් දාන්න ඕනේ උනාට Apple ලා බැටරිය හදලා බැටරි පවර් එක මයින්වද කොහෙද සාමාන්‍යයෙන් මේ ෆෝන් එකෙත් කැඩිච්චගයක් තියෙන සාමාන්‍යයෙන් Apple ෆෝන් ගොඩක් වල කැඩිච්චගයක්මයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම කියන්න ඕනේ මේ ෆෝන් එක සාමාන්‍යයෙන් normal use කරනවා ඒ කියන්නේ social media විතර නම් කියන්නේ Instagram YouTube WhatsApp වගේ normal පාවිච්චි කරනවා නම් සාමාන්‍යයෙන් මේක උදේ charge කරලා 100 charge කරලා රෑ වෙනකම් පාවිච්චි ගන්න පුළුවන් බැටරි 35 වගේ ඉතුරු වෙනවා ඒ වුණාට ඔයගොල්ලෝ කැමරා ඇප්ලිකේෂන් එක ඔන් කරලා සාමාන්‍යයෙන් 4K 60 fps වලින් වගේ වීඩියෝස් රෙකෝඩ් කරොත් නැත්නම් ඔයගොල්ලෝ ගේම් ගැවුවොත් heavy use කරොත් සාමාන්‍යයෙන් ඔයගොල්ලොන්ට දවල් එකට විතර ආයෙ charge කරන්න ඕන වෙනවා සාමාන්‍යයෙන් එතකොට කලින්ට වඩා ගොඩක් බැටරි බහිනවා ඒ වගේම කියන්න ඕනේ ගේම් ගහනකොට ෆෝන් එක රත් වෙනවා ඒ වුණාට අපි දන්නවා මේකේ තියෙන්නේ A18 Pro කියන chipset එක සාමාන්‍යයෙන් රත් වෙන හින්දා frame කිසිම වෙලාවක drop වෙන්නේ නැහැ මම කලිනුත් කිව්වා ඒ වගේ දැනුත් කියනවා ඔයගොල්ලොන්ට ගේම් ફોකස් කරගෙන ෆෝන් එකක් ගන්න ඕන නම් මේ ෆෝන් එක ගන්න පුළුවන් Apple event එකේදීත් ඒවා කිව්වා ඒගොල්ලෝ
මේ ෆෝන් එක අපිට ස්ටීරියෝ ස්පීකර් සෙටප් එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මූවී එකක් බලනකොට සින්දුවක් අහනකොට අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මම දැන් ඔයගොල්ලන්ට ඒකේ සාම්පල් එකකුත් ගන්නම්. ඔයගොල්ලන්ට ඒකත් බලා ගන්න පුළුවන්. Why are you doing this? There are other ways to save lives. So much you don't know. හරි මේ ෆෝන් එකේ සෙන්සර්ස් කතා කරොත් අපිට සාමාන්‍යයෙන් Apple වල හුරුපුරුදු සෙන්සර්ස් තමයි බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Face ID, proximity, compass, biometer ඔය වගේ අපිට හුරුපුරුදු සෙන්සර්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකෙත් අර අපිට බලා ගන්න පුළුවන් අර සැටලයිට් වලින් කෝල් ගන්න පුළුවන් එක සාමාන්‍යයෙන් ඒක try කරලා නැහැ. ඒක try කරලා තියෙනවා නම් කවුරු හරි පහලින් කමෙන්ට් එකක් දාන්න. Get some help. මම 15 Pro Max එකේ වීඩියෝ එක කරත් කිව්වා Apple 15 එකට ලස්සන කලර්ස් දීලා 15 Pro එකටයි Pro Max එකටයි දුන්නේ කියලා. මේකෙත් ඒ වගේම තමයි. Oh my god. 16 එකට ලස්සන කලර්ස් දුන්නාට Pro එකටයි Pro Max එකටයි ලස්සන පාටවල් දීලා තිබ්බේ නැහැ. අපිට මේ ෆෝන් එක බලා ගන්න පුළුවන් black, white, desert, natural කියන titanium version වලින්. සාමාන්‍යයෙන් මේ තියෙන්නේ black ෆෝන් එකක්. මේ ෆෝන් එක සාමාන්‍යයෙන් ජරා වෙනවා අඩුයි වගේ හින්දලුවේ මල්ලි ගත්තේ මට දුන්න මල්ලි. මේ ෆෝන් එක රිවිව් ගන්න දුන්න මල්ලි. ඒ වගේම natural titanium එක ගත්තොත් මම අර කලින් කිව්වා ඔයගොල්ලන්ට ෆෝන් එක හීරුණාට සාමාන්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ natural color එක හින්දා frame එක හීරුණාට ඒ කියන්නේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඒ වුණාට මේ ෆෝන් එක හීරුණොත් අපිට යටින් natural color එක බලා ගන්න පුළුවන් වෙනවා. හරි වීඩියෝ එකේ අන්තිමට ආවා. වීඩියෝ එක ඉවර වෙන්න කලින් කියන්න ඕනේ අපිට මේ ෆෝන් එකේ MagSafe බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 25 watt වලින් MagSafe මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බ වෙමු.